right පුතේ ඔයාලගේ අද පාඩම ඇවිල්ලා vandalism right page number 3 පෙරලා ගන්න හැමෝම එතකොට ඔයාලගේ මේකට අදාළව නිබන්ධනයක් තියෙනවා වෙනම vandalism කියන්නේ මොකද්ද term එක අපි ගත්තොත් ම්ලේච්ඡත්වය. ඉතින් ම්ලේච්ඡත්වය කියන්නේ මොකද්ද? right ම්ලේච්ඡත්වය ගැන කතා කරද්දී one of the key characters in Sri Lankan history. හරි අපිට අමතක කරන්න බැරි character එකක් තියෙනවා ප්‍රභාකරන්. හරි he is one of the most dangerous terrorists in world. right ලෝකේ හිටපු දරුණුම ගණයේ රස්තවාදී. හරි vandalism ගැන කතා කරනකොට හිට්ලර් වගේම right හිට්ලර් පන්නේම ලංකාවට ගැලපෙන ලංකාවට අදාළව කතා කරද්දී අපිට ඔළුවට එන්නේ එකපාරට ප්‍රභාකරන් ගැන තමයි. එතකොට vandalism කියන්නේ ම්ලේච්ඡත්වය අමුවේ ම්ලේච්ඡත්වය නිරූපණය කරන පුද්ගලයෙක් තමයි ප්‍රභාකරන් කියන්නේ. එතකොට අපිට මේ පාඩම අපි පැහැදිලි කරගමු. Vandalism is an offense that is caused when a person deliberately destroys, alters or defaces someone else's property without permission. ලංකාවේ හොඳම වැඩපිළිවෙල සහිත ස්මාර්ට් පරපුරේ නෙක්ස්ට් ලෙවල් ඉංග්‍රීසි පන්තිය තිලින මල්වාන